wishing for me down. And I was running far away. Would I run out of words someday? Nobody. Aduh bukan. Aduh මොකද බං මූණික පුක කරන් ඉන්නේ. මොකුත් නෑ බං ප්ලේන් දිහා බල බල ඉන්නවා. අඩෝ ඕවද බං ප්‍රශ්න ඔයිටට මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද අම්මලා මම ඉඳන්කෝ මගේ යාළුවෙක් ඉන්න ඔය සීන් එකට ඕන උඹට දෙන්නම් මම සොලියුෂන් එකක් හලෝ මචං මේ අපේ කොල්ලෙක් ඉන්නවා මේ උඩ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ රට යන විස්තරයක් ගැන පොඩ්ඩක් මේ ඌව පොඩ්ඩක් කන්ටැක්ට් කරන් පොඩ්ඩක් විස්තරේ පොඩ්ඩක් කියනවද හරි බං හරි මම උගේ කන්ටැක්ට් දාන්නම් වැඩේ හරි මම උඹට මේ වැඩේ කරලා දෙන්න එහෙමයි මචං පොඩි සීන් එකක් තියෙන උතන හැබැයි මචං මේ වෙන සීන් එකක් තියෙනවා ඕක යවන්න පොරට අන්න කෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා අපි අර පැත්තට යමු දැන් කොට වෙන්නේ ඕම ඉඳගනින්කෝ අපායර ඉස්තරේ කියන්න හදන්නේ දැන් හරිද ඔබ දන්නවනේ බං අපේ ගෙදර තාත්තේ එහෙම ලොකුවට සල්ලියකුත් නෑ බං හැබැයි මට රට යන්නත් ඕනේ ආරුගේ සීන් එක මෙහෙම ගේ වැඩේට මචං මෙහෙම ඉති ගාණක් යන්නේ උඹට මේ වැඩේ පුර කරගන්න පුළුවන් අපි කියන්නේ මොකක් හොරට යවන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ පොරට කියන්නේ ඒක ඔබට ෂුවර්ද නෑල් එක ෂුවර් හැබැයි මම දන්න දෙතුන් දිනක් නම් යවුවා දෙන්නේ තුන් දෙනෙක් නම් ගියා අවුලක් නෑ දැන් නම් වැඩ හල්වන්නේ කොල්ල ෂුවර් හරි හරි උඹ ඔය ගැන හිතන්න ඕනේ නෑ බය නොව ඉඳපන්කො මම උඹට වැඩේ කරලා දෙන්නම් හරිද වැඩේ කරලා දීපන් වැඩේ කරලා දෙන්නම් උඹ වරෙන් වෙන මාත් එක්ක යන්න හෙට කීයටද හිට වරෙන් උඹ උදේ වරෙන්කො මම ඊට උඹට කෝල් එකක් උඹට කෝල් එකක් දෙන්නම් මම හරිද 8ට වගේ එන්න ඔය ඒ ටයිම් එක හොඳයි මම උඹට කෝල් එකක් දෙන්නම් කොහමත් අරු ඉන්නවත් දන්නෙත් නෑ උඹට කෝල් එකක් දීලා බලන්න ඊට උදේ කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණොත් මම උඹ එහෙම මම උඩ දැන් කොහොමත් අද කෝල් එකක් දානවා උඹ කෝල් එකක් දාපන් මේ ගාණක් කියයි නේ බං බලමු මම මැච් එකක් ගහලා දෙන්න අවුලක් නෑ මොකක් හරි මැච් එකක් කරගෙන ඉඳපන් හරි හරි මේ මම උඹව දැකලා ආයේ බං කතා කරන්නේ අවුලක් නෑ උඹ විස්තරෙත් මම තියෙන එක තේරුණානේ මේ මට ඉතල පොඩි වැඩ වගේකුත් තියෙනවා දැන් තව මට මොකක් හරි කරලා දීපන් වැඩේ කරලා දෙන්න ඔබ දන්නවනේ පොඩි කාලේ ඉඳන්ම මේක තමයි මගේ හරි මම උඹට වැඩේ කරලා දෙන්න ආසාව කියලා ඉවාරේ වැඩේ කරලා දෙන්න අරූගේ අතේ තමයි ගේම තියෙන්නේ මම උඹට මේ වැඩේ කරලා දෙන්න හිටු උදේට මම පොඩ්ඩක් යන් ඉන්න දෙන්න හරිස්ස මෙයා හරි හරි හෙලෝ මචං මං අර ඔබ කියපු තැනට ඇවිත් ඉන්නේ මේ පොඩ්ඩ එළියට එනවාකෝ තියෙන්නේ වැඩි නම් කතා කරා මේ ගෙදර මෙතන ළඟ තියෙන මෙහෙම නේද ඔව් මෙන්න මෙතන තියෙන්නේ හරිද මෙහෙකට බයික් එක මෙහෙම මෙතනින් නවත්තමු අපි දෙන්න පයින් යන්න වරෙන්ග ළඟද තියෙන්නේ ළඟ තියෙන්නේ බෑපන් වරෙන්ග
අරක තමයි මචං අරුන්ගේ ගෙදර මේ ඔය තියෙන්නේ. ඔන්න ඔය ඕකයි අරින්නේ අරු ඩයල් එක තමයි අරින්නේ. හරිද? අන්න ඩයල් එකයි ගාඩුයි දෙන්නම ඉන්නේ. බොක්ක මේ ඩයල් එක තමයි හරිද? ඒ ඉස්සේ මචං හරිද? මට මේ පොඩ්ඩක් මේ රට යන්න මේ ආසාවක් තියෙනවා. මේ පොඩි ගානේ නෑ. හරිද? දැන් කොල්ලලාට මේ ජොබ් එකකුත් නෑ. පොඩ රට යන විස්තරයක් පොඩ්ඩක් ලයින් කරගන්න ඕනේ. පොඩ ආපංග මුගේ විස්තරේ මොකක්ද කියලා. කොහෙද යන්න ඕන රට? දැන් මේ පියාලා වගේ තමයි යන්න බැරි. අවුලක් නැද්ද වැඩි? අවුලක් නැති. උඩේන වැඩේ කරලා මේ රටම ගන්න දාන්න. කොහමද ගාන දාන්න ඕනේ? මැටි ගාන යට කරලා දෙන්න. හරි මම වැඩේ කරලා දෙන්න අවුලක් නැහැ. අනේ ඉන්න ඉතින් ඔමේ බං ඉතරට විස්තර නෙවුවා මගේ සල්ලිකෝ hello mana hello mata මේ ආපන්කෝ ඔය ලොබියක් දෙන්න තියෙනවා සුපිරි වැඩක් සෙට් උනා කොල්ලෙක්ගේ හොඳට කඩා ගන්න පුළුවන් අනිකර මූලේ ඉන්න ඔය දින්නේ විනාඩියක් තියන් එනවා මගේ වරලකට ගියා මරෙන් ගොඩක් ගාව ගෙදරට මම මේ උඹලා ගියා අතන ගෙදර ඉන්නේ වරේ පොඩි මහා ඌ කියන්නේ අපි ඌගේ මෝඩකම කියන්නේ යකෝ එහෙම හොරේ යවන්නත් බෑරිවා ඕන ගානක් ඌ අංගල මෝඩයක් අපේ වැඩේ টොප් එකට කරගන්න පුළුවන් මොකද කියන්නේ පොට් එකට උප්පොරව ගෙන්නවා නැත්නම් සල්ලි ගෙන්න ගන්න කොහොමද පොට් එකට ගෙනගත්තොත් ආයේ පොඩ්ඩක් අවුල් නේ ඔව් මෙච්චර ගන්න තියෙන්නේ මට ගන්න අපි කරපු වැඩ කවුරුත් දන්නේ නැහැ නේ මම මේක මන්නේ කරන්නේ මේ වැඩේ බොම සීපෙට තියාගෙන මේ සීන් එක නේ ඇවිත් මෙච්චරයි ගන්න. දැන් තව වගේ ඔබ ආරේ වාහනේ එකයි අර අපේ කොල්ලෙක් ඉන්නේ. ඔය පොඩි ගාත් සීන් එකට දාගෙන වරේ.
පොඩි අර ඌට නිකන් අර පොඩ්ඩක් ට්‍රස්ට් එක වැඩි නිකන් ගේමක් දෙමු. වැඩි සිට්ටෙන ඕනේ ඒක උඩ බං. එහෙම කරලා උඩට සෙට් එක දෙමු ඉතින් ආයේ. ඊට පස්සේ ඉතින් හරිද? එහෙම කරමු. ඇයි ඔබ මට මෙහෙම කරේ? ඉන්නවද? සුන්න පොඩි වැඩ ඉන්නේ මට දුක. මොකද ප්‍රශ්නේ? මොකද ගම්බේ? මොඩේ ඉන්නේ ඒජන්සි එකෙන් සල්ලි වියදම් කරලා තියෙන්නේ. මම සල්ලි නැති හින්දා සර්. ඉතින් අපි ඒ උඹලා හින්දා අපි තමයි අන්තිමට උඹලා ප්‍රශ්න කර ගහනවා. දැන් එහා පැත්තට ගෑණියෙක් මැරලා කිව්වා. ඒකත් බලන්න තියෙනවා. ඒ ડોකියුමන්ට්ස් ටික මෙතන රන් වෙනවා. මේ පේනවා. කෑ ගේ දෙකම ගත්ත තියලා උට සල්ලි දුන්නේ. පෙන්නන්නේ ගත්ත එක පින්තූරේ. තොපිලත් අහුවෙන්නේ මේ වගේ හරහට ගම පරාට වෙනට තමයි. මුගේ ඇඩ්‍රස් ටික ඔක්කොම ටික දීලාම බලන්න. එකක්වත් දන්නේ නැහැ සර්. දැන් මෝ ඉන්න තැනක්වත් හොයන්නේ. හරි කමන්නේ ගත්ත වෙච්ච ටික හරි යතන ඒජන්සි එකේ විදියට ඒ ටික බලමු. ෆයිල් එකක් තියෙනවා සර්. ඒ ටික මට දිහා පොඩ්ඩක්. ඔයගේ සිකල් ලොකු සාධාරණ කියලා දිනවනේ. ඔව් සර්. මේක ඩිවිෂන් එකක් විදියට අපේ ඒජන්සි ඒජන්ට් කෙනෙක් ඉන්නවා එයා ගන්න. ඔයාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් බලන්න. මේ කොහොමද කරලා දෙන්නේ සර්? උන් හොයලා දෙන්න මම. මේකේ තියෙන්නේ තුවාඩ වෙච්ච අසාධාරණකම් තමයි. කියන්නේ ඔයාගේ වෙච්ච මිනිස්සුන්ට මේකේ එයා කරපු ඔක්කොම කියන්නේ ඔබ වන්නකෝ හැමදේම තියෙන්නේ මේකේ. ඒතකොට එයා වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්න ගොඩ දැම්ම කියන්නේ ඔයාගේ කියාට නැති. එහෙනම් ඔයා මොනවද ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්නයක් කරන්න බය වෙන්න බෑ. මට මේ කොහොමද කරලා දෙන්නේ? මේ මැෂින් එක දෙකෝයින්ස පොඩේ සූමි. මාක් හදාගන්න ඕනේ සර් මේ වගේ එකක්. ඔයාලි එක හදාගන්න බැරි වුණා මට විච අසාධාරණ හින්දානේ. අපිට සාධාරණ කරලා සොයතන් ගිහින් හදාගන්න. ඒක හදාගන්න පුළුවන්. සුපිරිම දානවා තාම. පොඩේ සූම් එක හදාගන්න. මම කන්ටැක්ට් කරලා දෙන්න. හරි සර්. මම සර්. කවුද බෑ? ආවත් බලන්න නෑනේ. ඉතින් කුරුගා ලෑස්තියා. කුරුගා ඉන්න අපි. ඔව්. යා කමාරු එහෙම. බලන්න ඉන්න මූට ගාන දාපන්. කොහෙලා හරි. Hey.